ഹേ മിന്നലേ ഹേ മിന്നലേ എൻ കണ്ണിലേ നെഞ്ചിലേ സൊല്ലനാ കണ്ണലേ ചക്കരേ എൻ ചക്കരേ Hi guys, welcome back to my YouTube channel. මම අලුත් vlog එකක් තමයි අරගෙන ආවේ. මම හිතන්නේ මම වීඩියෝ එකක් YouTube එකට ගේන්නේ මාසයකටත් වැඩි. මම දාලා තියෙන අන්තිම vlog එක තියෙන්නේ මගේ vision board එකේ. ඒක මම දැම්මේ 2025 දෙසැම්බර් මුල වගේ. මම vlog එකක් ගෙනාවේ නැහැ. ඒකට හේතු ගොඩක් තියෙනවා. ඉතින් මම අලුත් vlog එකක් ගෙනාවා. මම ඊට කලින් vlog එකක් දාන්න හිතුවා. ඒ වුණා මට හිතුණා 2026 පළවෙනි vlog එක විදිහට මෙන්න මේ vlog එක ගේන්න. ඉතින් ඔයාලා thumbnail එකෙන් දන්න ඇති මම මොකද ගෙනාව වීඩියෝ එක කියලා. මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරලා එකතු වෙන්න මගේ YouTube channel එකට. ඉතින් අද අපි යම් වීඩියෝ එකට මේක මම හිතන්නේ විනාඩි 15ක් 12ක් වගේ දික් වෙයි වීඩියෝ එක. ඉතින් අපි දැන් වීඩියෝ එකට. Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? මම නම් ගොඩක් කාලෙකින් පස්සේ මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ. මම හිතන්නේ මම මාස ගානක් තිස්සම වීඩියෝ කරේ නැහැ. ඉතින් ඒකට හේතුව තමයි ඔය ඕනෝක. ඉතින් ඔයාලා thumbnail එකෙන් දකින්න ඇති මම මොකක්ද අද ගේන වීඩියෝ එක කියලා. ඉතින් ඔය හේතුව හින්දා තමයි මට වීඩියෝස් අප්ලෝඩ් කරගන්න බැරි වුණේ. මම මාස ගානක් තිස්සේ තමයි වීඩියෝ කළේ. ඔන්න ඔතනින් තමයි වීඩියෝ ගන්න පටන් ගත්තේ. ඉතින් මම මාස ගානක් තිස්සේ තමයි බලාගෙන හිටියේ ඔය වීඩියෝ එක අප්ලෝඩ් කරන්න. හැබැයි ඊට වඩා මං ආසාවෙන් බලන් හිටියා අලුත් ගේට් යන්න. ඉතින් ඒකට යන්න පුළුවන් වුණා. අපි කොහමද ටිකට් එක දුන්නේ ජනවාරි 29. ඉතින් මම ওই වීඩියෝස් ගත්තේ 2025 දෙසැම්බර් මුල හරි දෙසැම්බර් අන්තිම හරි මට දිනේ මතක නැහැ. ගොඩක් ආසාවෙන් හිටියේ. මම හිතන්නේ අපේ ගෙදර කට්ටිය හැමෝම ආසාවෙන් හිටියේ අලුත් ගෙදරට යන්න. ඉතින් අපි කලින් හිටියේ රෙන්ට් එකට. ඉතින් අපිම කියලා අලුත් එකක් හැදුවා. මම පිටේ හැදුවේ තාත්තා තමයි හැදුවේ. ඉතින් ආසාවෙන් තමයි හැමෝම හිටියේ අලුත් ගෙදරට යන්න. ඉතින් මට නම් හැමදාම වගේ යන්න බැරි වුණා. ඔහොම මට යන්න පුළුවන් දවස්වලට තමයි මම ගිහිල්ලා වීඩියෝස් ගත්තේ. තියෙනවනේ. හරි බිම. හරි මෙතන බිම තියෙන එකනේ. මේ බිම තියෙන්නේත් ඒකනේ. ඇත්තටම අපි ගෙදරට ගියාට 100% කම්ප්ලීට් නැහැ. භාගයක් හදාගෙන තමයි උඩ තට්ටුව හදලා නැහැ. ඔන්න ඔය විදිහට තමයි අපි ස්ලැබ් එක නැක්කම පටිය පේන්නේ. ඊට පස්සේ කොහමද අපි ගෙදරට යන්න ලං වෙලා මට දිනේ නම් මතක නැහැ. කොහමද යන්න ලං වෙලා කොහමද අපි අපේ අම්මයි අක්කයි එක්ක ගියා අපේ ගෙදරට බඩු වර්ගයක් ගන්න. කුස්සියට ඕන කරන ඒවා තමයි ගන්න ගියේ. මම මතක නැහැ කොහෙද කියලා. කොහමද උඩුපෙළයි දේවගොඩයි අතරමැද තියෙන මම තර දන්නේ නැහැ කොහොමද කොතනද කියලා. කොහමද අපි ගියේ ජයගිරණ එකට. මං ඉතින් එදත් වීඩියෝ ටිකක් ගත්තා. මට දිනේ නම් මතක නැහැ කවද්ද ගියේ කියලා. කොහොමද මම වීඩියෝ ටිකක් ගත්තා. ඔතන බඩු නම් ළමයි මාරම ප්‍රයිස් එකත් මාරම අඩුයි සහ ක්වොලිටි බඩු සෑහෙන ක්වොලිටි ප්‍රයිස් එකත් මාරම අඩුයි. ඔය මං හිතන්නේ ජයකිරණ කියන එක ගොඩක් අය දන්නවා. ගොඩක් මං හිතන්නේ යාළගේ මේ තියෙනවා ෂෝරූම් ගොඩක් තියෙනවා මං හිතන්නේ. ඇත්තටම වීඩියෝ දැම්මට මට කවද මතක නැහැ දින කවද්ද මේ වීඩියෝ ගත්තේ කියලා නම් මතක නැහැ. කොහොමද ගෙදරට යන්න දවස් 2කට හරි 3කට හරි ඊටත් වැඩිද මන්දා මම මතක නැහැ. කොහොමද අපි ගෙදරට බඩු භාගයක් ඇත්තා. ලොකු බඩු ටික කොහොමද ඇත්තා අපි කට්ටිය එකතු වෙලා ඔය ඉන්නේ අක්කා. කොහොමද අපි බඩු ටික ඇත්තා. භාගයයි ඇත්තේ කොහොමද අපි ගෙදරට එන්න අර ගෙදර ඉන්නත් එපා. ඒ දවස් ටික ඉන්නත් ඕන හින්දා පුළුවන් ටික ලොකුවට තියෙන බඩු ටික කොහොමද අපි ඇත්තගත්තා. ආදර මල්වල පාට කියන්නද ඒ වගේ ලස්සන
ලස්සන තවනේ ඇත්තටම අපි උතන කතා වෙන්නේ පුටු සැටිය මේ මොන පැත්තට දාන්නේ කොහොමද දාන්නේ කියලා. කොහොම අපි දෙන තමයි ওই බරු ටික කොහොම හරි තැන් ටික බලලා මේවා කරලා ලස්සනට තිබ්බේ. ඉතින් උතන කතා වෙන්නේ කොහෙන්ද බරු ටික දාන්නේ. ටීවී එක පිටිය ගහන පැත්තට පුටු සැටිය දාන්න ඕනේ. ඒකට ඉඳගෙන බලන්න පුළුවන්. ඉතින් ඔය එතන තමයි ඔය කතා වෙන්නේ කොහොමද දාන්නේ කියලා. එදාම හවස ඔය කබඩ් දෙකක් ගෙනත් දුන්නා. මම ඕඩර් කරා අක්කටයි මටයි කබඩ් දෙකක්. අක්කට නම් තියෙන දොරවල් දෙකේ කබඩ් එකක්. මට තියෙන දොරවල් තුනේ මටයි අම්මටයි දෙන්නටම එකට. මම ඕඩර් කළේ කොහමද HD home කියලා TikTok page එකකින්. තාත්තා මට නම්බර් එකක් කියලා මම ඒකට කෝල් කරලා එහෙම තමයි ඕඩර් කරගත්තේ. ලස්සනයි ඒක ෆොටෝ වලට දකින්නට වඩා ඇත්තට මේක ලස්සනයි. සහ මේ ප්‍රයිස් උත් මාරම අටුයි. කියන්නේ ඒ ග්‍රාන්ට සෑහෙන්න වටිනවා ඒ කබඩ් ටික. මාරම ලස්සනයි ඒක. මම පහලින් දාන්නම් නම මොකක්ද කියලා නම්බරෙත් එක මට මතක නෑ. මම මතක විදිහට HD home කියලා තමයි ඒකලා පේජ් එකේ නම තියෙන්නේ. මට මතක නෑ හරියට මම දාන්නම්. ඊට පස්සේ අපි ඔන්න ඔය විදිහට වෝල් ආර්ට් එකක් කරා. අපේ කියන්නේ ඉස්සරහා දොරෙන් ඇතුල් වෙන තැනම තමයි බිත්තිය තියෙන්නේ. ඉතින් අපිට එතනට ඕන වුණා ලස්සන වෝල් ආර්ට් එකක්. අපි ඒක Pinterest එකෙන් දැකලා තමයි කරේ අක්කයිමයි. ඕක අපේ අක්කගේ ප්ලෑන් එකක්. ඉතින් ඔය වගේ කරගන්න ඕන නම් මම පහලින් දාන්නම් ඒ අයියාගේ FB TikTok page එක. ඒ අයියට කතා කරලා ආට කරගන්න පුළුවන්. මාරම ලස්සනයි. අපි හිතුවටත් වඩා ලස්සනට ඒක ආවා. අපේ වැඩ ඔක්කොම ඉවර වෙලා කොහොම හරි අපිට ගෙට ගෙව දෙන්න තිබ්බේ ජනවාරි 29. මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරයි සමහර විට ඊට පහවදාම. ජනවාරි 29ක් කොහොම අපි ගෙට ගෙව දුන්නා. කවුරුත් හිටියේ නැහැ ලොකුවට. මායි අම්මයි තව අපේ නංගි කෙනෙකුයි තමයි හිටියේ. අපේ අක්කා හිටියෙත් නැහැ. අක්කටත් වෙඩින් එකක් තිබිලා අක්කත් ගියා යාළුවෙක්ගේ. මායි අම්මයි තව අපේ නංගි කෙනෙකුයි තමයි හිටියේ උදේ. දවල් වෙලා තමයි කට්ටිය ආවේ. නෑදෑයෝ ඔක්කොම කට්ටිය ආවේ. ඊට පස්සේ අපේ වෙලාව ආවම අපි කිරි ඉතුරුවා. තේමේසි හැදුවා උදේට. අපි හවස ගමනේ 29 උදේ තේමේසි දීලා 29 හවස අපි පිරිත් කිව්වා. 3 වරු පිරිතක් තමයි කිව්වේ. 29 රෑ ආයෙත් 30 උදේ ආයෙත් 30 රෑ නෙවෙයි හවස. ඊට පස්සේ අපි හවස තමයි පිරිත් කිව්වේ. උදේ තේමේසි ලෑස්ති කරා. පස්සේ අපි දෙන්නත් කෑව බෙදාගෙන. අපි දෙන්න නෙමෙයි හැබැයි මුලින්ම කෑවේ. අපි දෙන්න අන්තිමට අපි දෙන්නත් බෙදාගෙන කෑවා. என் கண்ணிலே நெஞ்சிலே சொல்லனா கண்ணலே. කොහොම හරි දවල්ට කැමරේ සිට හැදුවා. මොකද නෑ කට්ටිය ඔක්කොම ආවේ දවල් වල උදේට ආවා. උදේ ඔක්කොම ඉතින් අපි කැමරේ සිට හැදුවා. ඔයා මේකට සුදුයි. ඔයා කැමරාවට සුදුයි. කළු කෙල්ල කැමරාවට සුදුයි. ඔයා කළු නෑ නේද? නෑනේ. නෑ ඒක
කාලා බීලා ඔක්කොම ඉවරලා අපි කට්ටිය සින්දුත් කිව්වා. ඔය ඉන්නේ අපේ ලොකු අම්මයි ලොකු අක්කා. ඒ කියන්නේ ලොකු අම්මගේ ලොකු දුව. ඉතින් අපි කට්ටිය සින්දුත් කිව්වා. තව කට්ටිය හිටියා ඉස්සරහා. ඉතින් අපි තුන්දෙනා එකතු වෙලා සින්දුත් කිව්වා දවල්ට. මම කිව්වා වගේ අපි තුන්වරු පිරිතක් තමයි කිව්වේ. 29 හවස හාමුදුර වඩම්මලා පිරිත් කිව්වා. තව 30 උදේ හවසයි. ඉතින් මම 30 වෙනිදා නම් වීඩියෝ කළේ නෑ. මොකද එකම ටිකනේ තියෙන්නේ. ඒ හින්දා මම 30 නම් වීඩියෝ කළේ නැහැ. ඔන්න ඔය වගේ තමයි ඉතින් ඔය වැඩේ උනේ. මම තව දැන් නම් මට දිගටම වීඩියෝස් ගේන්න පුළුවන් වෙයි. ඉතින් මම තව ඉස්සරහට ලස්සන වීඩියෝ අරගෙන එන්නම්. ඉතින් මම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න. තව ඉස්සරහට මම අලුත් vlogs අරගෙන එන්නම් ලස්සනට. මට පොඩි idea තියෙනවා. ඉතින් මේ වගේ වීඩියෝස් දාන්න ඕනේ කියලා. ඉතින් මම ඒ ටිකත් අරගෙන එන්න ලස්සනට. subscribe කරලා නැත්නම් අදම subscribe කරලා එකතු වෙන්න. bye.